සුබ දවසක් කට්ටියට. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ ආර්කිටෙක්චර් ටැබ් එකේ තියෙන වෝල් එක පාවිච්චි කරලා අපි අඳගත්ත ප්ලෑන් එකේ කොහොමද අපි ඩෝ එකක් වින්ඩෝ එකක් ප්ලේස් කරගන්නේ කියන එක ගැන. වෝල් එක පාවිච්චි කරලා අපි අඳගත්ත ප්ලෑන් එකේ ඩෝ එකක් අපිට තියාගන්න ඕන නම් අපි යන්න ඕනේ මෙතන ආර්කිටෙක්චර් ටැබ් එකේම තියෙනවා මෙතන ඩෝ කියලා අයිකන් එක ක්ලික් කරපුවාම මෙන්න මෙහෙම එනවා. ප්‍රොපර්ටි වින්ඩෝ එකේ මෙතන එයාගේ ඩිෆෝල්ට් ඩෝ ටයිප් එක සිලෙක්ට් කරලා තියෙනවා. ඒකේ එයාගේ සයිසස් කීපයක් තියෙනවා. එතනින් අපිට සයිසස් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපිට ඕන සයිස් එක සිලෙක්ට් කරලා අපිට තියෙන්නේ වෝල් එක උඩ ඇවිල්ලා ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම ඕන තැන ප්ලේස් වෙනවා. ප්ලේස් වුණාට පස්සේ අපිට ඕන නම් මේක දොර ඇරෙන වැහෙන පැත්ත මෙන්න මේ ඇරෝස් දෙකක් තියෙන එක උඩ ක්ලික් කරපුවාම පැත්ත මාරු වෙනවා. මේ පැත්තට පහන්න ඕන නම් මේක උඩ ක්ලික් කරපුවාම මෙහෙම වෙනවා. වැඩේ ඉවර කරන්න ඕන නම් මොඩිෆයි කරන්න. තව දොරවල් කීපයක් දාන්න තිබුණා නම් අපිට ඒත් එක්කම තියාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ එකවරකට එක දොරක් විතරක් නෙවෙයි අපිට දොරවල් කීපයක් තියන්න පුළුවන්. එන්න එහෙම තියාගෙන යනවා දොර. ඊට පස්සේ අපිට ඕනේ නම් අපිට දැන් මේක ඩිෆෝල්ට් තිබ්බ දොර අපි දාගත්තේ මම අර කලින් දාගත්ත දොරවල් ටික අයින් කරා. අපිට ඕන නම් වෙන ඩෝ ටයිප් එකක් අපිට දාගන්න ඒත් යන්න ඕනේ. ඩෝ කියන එකට ගියාට පස්සේ අපි මෙතන තියෙන එක තමයි දැනට දැම්මේ. අපිට ඕන ඩෝ ටයිප් එකක් දාන්න ඕන නම් අපි ලෝඩ් ෆැමිලි එකට යනවා. මෙතන තියෙනවා ලෝඩ් ෆැමිලි කියලා. ඒකේ ක්ලික් කරපුවාම මේ වගේ වින්ඩෝ එකක් එනවා. මේකේ තියෙනවා ෆෝල්ඩර් එකක් ඩෝ කියලා. ඩෝස්. ඒ ෆෝල්ඩර් එකට ගියාට පස්සේ ඩෝ ටයිප්ස් තියෙනවා. අපිට ඕන විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේ තියෙන එකක් සිලෙක්ට් කරලා ඕපන් කරනවා. ඕපන් කරලා අපිට තියෙන්නේ ඒ අනිත් කලින් තිබ්බා වගේම ඩෝ එක ගෙනල්ලා වෝල් එක උඩ ක්ලික් කරන්න. ඒවත් අපිට දැම්මට පස්සේ ඕනම් පුළුවන් ප්ලේස් කරාට පස්සේ පුළුවන් සයිසස් වෙනස් කරගන්න. මෙතන ප්‍රොපර්ටි වින්ඩෝ එකේ මෙතනින් සයිසස් තියෙනවා. අපිට ඕන විදිහට දාපු එක සිලෙක්ට් කරලා අවිල්ලා මෙතනින් සයිස් එක වෙනස් කරලා සයිස් එක වෙනස් වෙනවා. ඒ වගේ කරගන්න පුළුවන්. ওই විදිහම තමයි වින්ඩෝ එකත් අපි වින්ඩෝ එකට ගියා. ඩිෆෝල්ට් තියෙන එක අපිට ඕන නම් ප්ලේස් කරගන්න පුළුවන්. මෙහෙම බෝල් එකේ අවිල්ලා ක්ලික් කරලා. එහෙම නැත්නම් අපිට වෙන ටයිප් එකක් ඕන නම් ලෝඩ් ෆැමිලි යනවා. මේකේ වින්ඩෝස් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ෆෝල්ඩර් එක ඇතුළට ගියාම වින්ඩෝස් ටයිප් තියෙනවා. මම මේ වගේ එකක් සිලෙක්ට් කරගන්න. ඕපන්. ඕකේ කරලා අපිට තියෙන්නේ ගිහිල්ලා වෝල් එක උඩ ක්ලික් කරන්න. ඒකත් මෙතනට ආවට පස්සේ සයිසස් තියෙනවා. ඒක නේද සයිස් එකයි තියෙන්නේ. සයිස් එක සිලෙක්ට් කරලා වෝල් එක උඩ ක්ලික් කරන්න. ඒ වගේ අපිට පුළුවන් අපිට ඕන විදිහට තියාගන්න. ඒක තියාගත්ත පස්සේ අපිට ඕන නම් 3D කරලා බලමු අපි දැන් කොහොමද අපි තියාගත්ත දොරවල් ජනෙල් කියලා. මේ තියෙනවා. මෙන්න මෙහෙම අපිට 3D කරලා බලත හැකි. මේ ගියක් වගේ අයිකන් එකක් තියෙන. ඒකට ගිහලා ක්ලික් කරපුවාම ගිය වගේ පේනවා. 3D විදිහට පේනවා. ඊට පස්සේ අපිට ඕන නම් මේකේ visual style එක වෙනස් කරත හැකි. දැනට අපිට පේන්නේ මේක hidden wireframe එකක් විදිහට. අපිට මේකේ materials apply කරලා බලා ගන්න නම් realistic ගමු. අපි කතා කරලා පළවෙනි වීඩියෝ එකේ realistic දාගත්තාම අපිට material apply වෙලාම මේ විදිහට පේනවා. මෙතන තියෙන්නේ ක්ලික් කරලා මේ තියෙන visual styles අපිට select කරගන්න පුළුවන්. ඒකේ අපි realistic දැම්මොත් අපි මේ textures එහෙම පැහැදිලිව පේනවා material එකේ තියෙන ඒ විදිහට apply කරගන්න හැකියි. ඒ වගේ අපි දාගත්ත window එකේ අපිට පුළුවන් සිල් height එක එහෙම වෙනස් කරගන්න. සිල් height එක කියන්නේ පොළොවේ ඉඳන් උස මෙතනට තියෙන උස window එක select කරාට පස්සේ මේ මෙතන සිල් height කියලා යන property window එකට ඒක අපි හිතුවොත් 3යි කියලා ඉන්නට ගමන් ඒක වෙනස් වෙනවා. එහෙනම් අපිට එකකින් එක සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. වින්ඩෝ එකේ උස ඒ වගේ දේවල් ඔය වගේ දේවල් ටිකක් ඩෝ වින්ඩෝස් ප්ලේස් කරගද්දි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් අපි අද කතා කරනවා ෆලෝ දාන එක. ඊට පස්සේ අපි මේකේ ෆලෝ දාන්න හදන්නේ. ෆ්ලෝ එක දාන්න අපි plan view එකට යනවා.
ground floor එකේ double click කරපුවම මෙන්න plan view එකට ආයෙත් එනවා. ඒක තියෙන්නේ architecture tab එකේ flow කියලා තියෙනවා මෙතන. flow architecture. ඊට පස්සේ එනවා මෙන්න මේ වගේ tab එකක් modify create flow boundary කියලා. ඒකේ තියෙනවා boundary lines අඳින්න තියෙනවා draw කියලා tab මේක ඇතුලේ tools ටික තියෙනවා. අපිට ওই ටික පාවිච්චි කරලා flow එක අඳින්න පුළුවන්. මේක මේ තියෙන ඕන හැඩතලයක් පාවිච්චි කරලා අපිට අඳින්න පුළුවන්. අපිට ලේසි මෙන්න මේ pick line කියන එකේ pick lines ගිහිල්ලා ගියාට පස්සේ මෙයා අපෙන් අහනවා මෙතන offset එක. ඒක සාමාන්‍යයෙන් අපි දෙන්නේ payment එක අපි හිතමුකෝ 1000ක් තියනවා කියලා wall එකේ ඉන්න ඉස්සරහට ඒ දුර අපි මෙතනට දීලා මෙහෙම wall එක pick කරන්න තියෙන්නේ. pick කරපුවාම එයා line එක ඇඳ ගන්නවා නේ. line එකට pick කරගෙන යනකොට එයා ඒක ඇඳ ගන්නවා. එහෙම ගිහිල්ලා මේක අඳිනකොට අපිට සම්පූර්ණ කරන්න ඕන සාධක තුනක් තියෙනවා. එකක් තමයි boundary close වෙන්න ඕනේ. හිස්තැන් තියෙන්න බෑ, වැහිලා තියෙන්න ඕනේ. සංවෘත වෙන්න ඕනේ. ඊට පස්සේ intersect වෙන්න බෑ, කැපෙන්න බෑ. ඉරි දෙකක් overlap වෙන්න බෑ. එක උඩ එක ඉරි ඇඳිලා තියෙන්න බෑ. ඒ විදිහට අපි close කරගත්ත boundary වැඩ ඉවරයි නම් modify කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ හරියයි කතරේ මෙතනින් ඉස්සරහට අපිට හැම එකේදීම හම්බ වෙනවා. වැඩක් ඉවර කරොත් අපි මේ හරිය දාන්න ඕනේ. අපි වැඩේ මගදී අතාරින්න ඕන නම් කතරේ දාලා අයින් කරන වැඩේ ඉවරයි. හරිය දාලා modify කරලා අපි 3D ගිහින් බලමු. පොළොව වැටලා තියෙනවා. මෙන්න අපි flow එක ඇඳගත්තා. ඊට පස්සේ හිතන්නකෝ අපි ඇඳගත්ත flow එක අපිට වෙනස් කරන්න ඕනේ. edit කරන්න ඕන නම් අපි ආයෙත් flow එකට යන්නේ නැහැ. අපි කරන්නේ ඇඳගත්ත flow එක select කරනවා. select කරපුවාම මෙන්න මෙතනට edit boundary කියලා එනවා. මේක Revit එකේ එක chance එකක් තමයි හැම එකක්ම edit කරන්නේ. ඒ කියන්නේ typical විදිහට තමයි ඔක්කොම තියෙන්නේ. දැන් අපිට flow එක edit කරන්න ඕන නිසා ඒක select කරපුවාම මෙතනට ආවා edit boundary කියලා. ඒ වගේම තමයි අපි wall එක select කරොත් එහෙම මෙතනට එනවා edit profile කියලා. wall එකේ මොන හරි වෙනස් කරනවා. ඊට පස්සේ window එකක් හරි door එකක් හරි select කරොත් edit family කියලා. ඒ වගේ හැම ඔබ්ජෙක්ට් එකක්ම select කරපුවාම edit කරන්න ඕන නම් අපිට මෙතනට එනවා edit කියලා මොකක් හරි එකට අදාළ විස්තරය. අපි දැන් යන්නේ boundary edit කරන්න. flow එක select කරා edit boundary. ඊට පස්සේ තාය අර magenta color එකකින් ඇඳපු lines ටික පෙන්නනවා. අපිට ඒක ඕන විදිහකට edit කරගන්න පුළුවන්. අපිට ඒ අතර මම පොඩි tool එකක් කරනවා. මෙතන split element එකෙන් අපිට පුළුවන් කපා ගන්න ඕනම line එක. split element ගිහිල්ලා මම කපන්නම්කෝ මෙතන. මෙහෙම එනකොට මේ එයා දුර පෙන්නනවා කැපෙන්න ඕන දුර. මම මෙතනින් ක්ලික් කරා. ඊට පස්සේ මේ පැත්තේ ඉඳන් එන දුර මේ ක්ලික් කරාම ඒ line එකේ ක්ලික් කරපු points දෙකෙන් කැපිලා තියෙන්නේ. ඒක select කරලා අපිට delete කරලා දාන්න පුළුවන්. එතකොට ඔන්න එතන ස්පේස් එකක් තියෙනවා. අපිට මේ හැඩතල පාවිච්චි කරලා අලුත් boundary එකක් අඳගත හැකි. මේ තියෙන ඕනම හැඩතලයක් අඳගත හැකි. මම අර කලින් කියපු කාරණා තුන සම්පූර්ණ කරන්න විතරයි ඕනේ. වැඩ ඉවරයි නම් හරිය දාන්න. දැන් අපි ගිහින් බලමු 3D එකට default 3D view එකට. මෙන්න හැදිලා තියෙනවා. මම තව එකක් මේ වීඩියෝ එකේදී කියන්න. අපිට මේක කරකවලා බලන්න පුළුවන්. shift එක press කරගෙන mouse එකේ wheel එක press කරගෙන orbit කරලා බලන්න පුළුවන්. අපිට ඕන විදිහට කරකවන්න පුළුවන්. අපි අදට මෙතන නවතිමු. ඊගාව දවසේ අපි කතා කරමු වහල කොහොමද දාන්නේ කියන එක.